ආයිබෝන් කියලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ අද මම ඔයාලට එක්ක කතා කරන්න යන්නේ views සම්බන්ධව. හරිම හිට් නේද? views කියන්නේ හැමෝටම ඕනි දෙයක්. ඉතින් shorts video ගැන වල views ගැන තමයි කතා කරන්නේ. අපිට මොන දේ හරියට කරත් views එන්න නැත්නම් එකකින් වැඩක් නැහැ නේ. views එන්න නම් ඇත්තටම මොනවද මේ හැමදේම හරියට කරන්න ඕනේ කියන්නේ? පළවෙනියටම අපි කරන්න ඕන මිනිස්සු බලන්න කැමති දෙයක් තෝරගන්න එක. ඒක තමයි පළවෙනිම කාරණේ. ඉතින් ඔයාලා දවසක් දෙකක් තුනක් සතියක් අරගෙන හරි කමන්නේ හොඳ නිච් එකක් තෝරගන්න. හොඳ මාතෘකාවක් තෝරගන්න. අන්න ඒකට තමයි අංක 1ටම වාගේ views 160ක්ම හම්බ වෙන්නේ. කාලේ ගියාට පාඩුවක් වෙන්නේ නැහැ. views වැඩි කරගන්න තියෙන දෙවෙනි කාරණේ. තමන්ගේ අදහස මිනිසුන්ට ආකර්ෂණය වෙන අයුරින් ඉස්සරලාම පෙන්වීම. පළවෙනිම දැක්මෙන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕන කියලා එයා හිතන්න කලින් ටච් වෙන්න ඕන. views හම්බෙන්න පටන් ගන්න. එතකොට මේ ඩිසයින් එක අපිට හොඳට කරගන්න පුළුවන්. දැන් තාක්ෂණයේ සෑහෙන දියුණුවයි. ඉතින් අපිට කැමති විදිහට කරගන්න පුළුවන්. AI තාක්ෂණي භාවිතා කරලා ගොඩක් අපිට කරගන්න පුළුවන්. ඉතින් පළවෙනිම කාරණේ තමන්ගේ අදහස මිනිස්සු බලන්න කැමති වෙන්න ඕන. දෙවෙනි කාරණේ තමයි මිනිසුන්ට පළවෙනියටම දකිද්දි ඒකට ටච් කරලා බලන්න හිතෙන්නේ. මොකද තුන්වෙනි කාරණේ? තුන්වෙනි කාරණේ තමයි වීඩියෝ එකට අදාළව හැෂ්ටැග් එක දාගන්න ඕන. හැෂ්ටැග් 29ක් දාන්න. 30ක් දාන්න එපා. දැන් සමහර කට්ටිය කියනවා හැෂ්ටැග් 60ක් වෙනකම් පුළුවන් කියලා. සමහර කට්ටිය කියනවා හැෂ්ටැග් 30ක් වෙනකම් පුළුවන් කියලා. සමහරු කියනවා අත්‍යවශ්‍ය 10ම කරන්න කියලා. ඒ කට්ටියට සෙට් වෙලා තියෙන විදි තමයි යාලයි කියන්නේ. එතකොට අපිට YouTube policies කියවලා බලද්දි ඔය ටික දැනගන්න පුළුවන්. ඒ hashtag 29කින් ඉවර කරන්න. අන්න එතකොට පුළුවන් මේ ඔයාලට views short feeding එකට අමතරව. දැන් අපි hashtag ටික දාන්නේ short feeding එකට මේ උදව් වෙන්නනේ. හැබැයි ඒක වැඩිපුරම උදව් වෙන්නේ short feeding එකෙන් පස්සේ. ඒ කියන්නේ පළවෙනි පැය 2, පළවෙනි පැය 24, පළවෙනි සතිය ඔහොම ගිහලා short feeding එකේ තියෙද්දි views අඩු වෙන වෙලාවක් තියෙනවානේ. අඩු වෙන වෙලාවට කෙනෙක්ට search කරපුවම හම්බෙන්න පුළුවන් වෙන තමයි hashtag ටික දාගන්න ඕන. ඉතින් ඒකට කාගේවත් කවුරුත් දාපු hashtag පාවිච්චි කරලා වැඩ නැහැ. තමන් හිතලා hashtag දාන්න ඕන. එතකොට ඔයාගේ වීඩියෝ එකට views හම්බ වෙයි. ඊළඟ කාරණේ. දැන් hashtag ටික අපි දාපුවාම මාතෘකාව තියෙන තැන hashtag දාන්න පුළුවන්. අපිට කැමතියි. description එකේ hashtag දාන්න පුළුවන්. normal tag ටිකක් දාන්න පුළුවන්. එතකොට මාතෘකාවේ description එකේ දාන ඒ දෙකේම එකතුව තමයි මම 30ක් කියලා කිව්වේ. මේ 29ක් කිව්වේ. එතකොට normal tags ටිකක් දානවනේ යට පහළම කොටසේ. ඒකට අර tag වුණාට ප්‍රශ්නකුත් නැහැ. වෙනත් tag වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒකත් 30කින් සීමා කරගන්න. ඒකත් 29කින් සීමා කරගන්න. මේ වීඩියෝ එකේ ඇල්ගොරිතම් එක බලාපොරොත්තු වෙන දේවල් ටික අපි අතින් සම්පූර්ණ වෙලා. ඔයාලට පළවෙනි වීඩියෝ එක කරද්දී අපි දන්නේ නැහනේ හැෂ්ටැග් ගැන හැෂ්ටැග් දාන්න ඕන කොහොමද එහෙම කියලා අපිට හරියට හදාගන්න තේරෙන්නේ නැත්නම් අපිට පුළුවන් AI කෙනෙක් පාවිච්චි කරන්න. AI කෙනෙක් පාවිච්චි කරලා ඔයාගේ description එක ලියාගත්තු එක තියෙනවානේ. ඒ ලියාගත්තු එක සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි දෙන්න Google Gemini ට. එහෙම නැත්නම් දෙන්න ChatGPT. දීලා කියන්න මට මේකට අදාළව හැෂ්ටැග් ටික හදලා දෙන්න කියලා. ඊට පස්සේ එයා ලස්සනට හදලා දෙනවා. අපිට හැෂ්ටැග් 29ක් කිව්වොත් 29ක්ම හදලා දෙනවා. හැෂ්ටැග් 15ක් කිව්වොත් හොඳම හැෂ්ටැග් 15 එයා දෙනවා. ඒකෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයා බලන්න එයා හැෂ්ටැග් හදලා තියෙන්නේ මොනවටද කියලා. ඒකේ තියෙන මොන වචන වලටද කියලා. ඊට පස්සේ බලන්න normal tag වලට එයා එක වචනයක් නෙවෙයි වචන දෙක තුනක් join කරලා හදලා තියෙනවා. ඒ ටික බලන්න. ඒ ටික බලලා ඔයා ඉගෙන ගන්න ගමන් හදන්න. මොකද AI Gemini, ChatGPT, Copilot ඒ වගේ කට්ටියකින් අපි ගනිද්දි හැම වෙලාවෙම අපි කියන දේ විතරනේ එයාලා කරන්නේ. ඒ හින්දා එයාලා සමහර වෙලාවට එයාලා කියලා මේ එයාලගෙන් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක වරදින්න පුළුවන්. ඒ හින්දා අපි හැමදේම එයාලට කියලා ගනිද්දි අපි ඒ කියලා ගන්න කොටසත් එක්ක ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන වැඩි හරියට කරන්න ඕනේ. ඉතින් හරි. ඉතින් performance ගැන කතා කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට්ස් දාන්න. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එක කරන්න. මම මේක ඔයාලා වෙනුවෙන්මයි කරන්නේ. ඒ හින්දා ඔයාලගේ තියෙන සීලොන් ප්‍රශ්න ටික දාන්න. ප්‍රශ්න අපි 10ක් 15ක් වගේ
ආපුවාම අපේ වීඩියෝ එකෙන් ඒවට සොලූෂන් කතා කරගමු. එහෙනම් මේ ගොඩක් ස්තුතියි සියලු දෙනාටම. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කට්ටියට අපි කියලා දෙමු මේක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.